මම ෆයාස් ලතීෆ් වසීම් තාජුදීන්ගේ මාමා. වසීම් තාජුදීන්ගේ අම්මා මගේ ලොකු අක්කා. ලොකු අක්කගේ පුතා තමයි වසීම්. 2012 මැයි මාසේ 17 වෙනිදා ඉවර වෙලා පාන්දර වගේ මගේ කොළඹ ඉන්න සහෝදරයා මට දුරකථන ඇමතුමක් දෙනවා. ඒකට මම නිදි. දුරකථන ඇමතුමේ මොබයිල් එකේ බැලුවම චූටි නානා කියලා තිබුණේ. මං ආන්සර් කරාම කිව්වා මල්ලේ වසීම්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඔයා එන්න ටක් ගාලා කොළඹ කියලා. ඒතර මම ලෑස්ති වෙලා මගේ යාළුවෙක්ගේ වාහනයක් අරන් මමයි මගේ පවුලයි අම්මා ඔක්කොමලා එදා රෑම ආවා. මගදී එනකොට අයියා කිව්වා වසීම් නැති වෙලා කියලා. ඒක අපිට හිතා ගන්න බෑ, දරා ගන්න බැරි වේදනාවක්. මම එimhe ඇවිල්ලා අම්මව පොලේ කට්ටිය ඔක්කොම අක්කලා ගෙදර බස්සලා කෙලින්ම ගියේ අනතුර සිදුවෙච්ච ස්ථානයට. ඒක වෙලා පාක් රෝඩ් එකේ විට්ස් කාර් එක. ඒ ඇක්සිඩන්ට් එක බැලුවම පුදුමයි, මෙවැනි රියානතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනවද කියන එක. කාර් එක ගිනි අරන් තියෙනවා, කාණුවක පෙරලා මාධ්‍යවල ඔක්කොම පින්තූර තිබුණා ඒකේ. ඒ පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. ඉස්සරහා වින්ස් මේ ටේල් ලයිට් එක ඉස්සරහා ලයිට් එකත් එක්ක බෆර් එක පොඩ්ඩක් ඇතුල් වෙලා තමයි තිබුණේ. මට ඒක ප්‍රහේලිකාවක්. ඊට පස්සේ අපි මරණය එතන වාහනේ ඇතුලේ තමයි පුතාගේ මරණය තිබුණේ. මරණය තිබුණේ රියදුරු අසුනේ නෙවෙයි, අනිත් පැත්තේ. මම කාර් එකේ මේ දොර කඩලා මමත් මගේ සහෝදරයොත් මගේ යාළුවෝ දෙන්නෙකුත් තමයි මරණය අරන් ඇම්බියුලන්සෙන් පටවලා මෘතශරීරාගාරයට යවුවේ. ඒතන් අපිට මරණය රිලීස් කරනකොට අවස 5:05 විතර වුණා. ඒ වෙලාවේ හිටිය ආනන්ද සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරිය හැටියට, වසීම්ගේ අක්කත් වෛද්‍යවරියෙක්, දන්ත වෛද්‍යවරියෙක්, ආයිෂා තාජුදීන් එයත් මූලික වෙලා මේ ඔක්කොම කටයුතු කරලා මරණය ගෙනාවා. මම මරණය ගෙදරට ගෙනිච්චේ නැහැ. අපේ තියෙනවා මුස්ලිම් ආගමානුකූලව මුස්ලිම් මෘතශරීරාගාරය මරණයක් අපි කරනකොට අනිවාර්ය කළ යුතු කාරණා 4. එකක් මරණය සෝදන්න ඕනේ, එකක් මරණය අඳවන්න ඕනේ සුදු හැඳ රෙදි කෑල්ලකින්, සුදු කපුරු රෙද්දකින් වසලා පල්ලියේ ආඥා කරලා භූමි දානය කරන්න. මම මරණය ගෙනිච්චේ අපේ පවුලේ උදවිය කතා කරලා දෙහිවල පල්ලියේ ගිහලා ඒකට වෙනම ස්ථානයක් තියෙනවා. එතනදී මේ සියලු කටයුතු කරන්න කියලා. නමුත් මේ මරණය සෝදන්න බෑ. ඒක අපේ ආගමානුකූලව තියෙන විකල්ප ක්‍රමයක්. ඒක කරන්න කල යුතු දේ කොහොමද කියන්නේ. ඒ විදිහට කරලා සුදු රෙද්දකින් ඔතලා කරනකොට මට හිතුණා මේ සුදු රෙද්දෙන් ඔතලා මේ මරණය මම කොහොමද මේ ගෙදර ගෙනියන්නේ කියලා. ගෙදර ගෙනියන්න බැරි තත්වයක් වගේ තමයි පෙනුනේ. ඒ වෙලාවේ මගේ අදහසක් අපි ආපහු මේ සුදු ඉටි කොලයකින් මේක හොතමු කියලා. ගිහලා කිව්වා අයියේ මට සුදු ඉටි කොළ මීටර් 6ක් විතර ගේන්න කියලා. මම ඒක ඇතුලේ ආපහු සුදු කොළ ඉටි රොද්දෙන් හොතලා ආපහු කපු රෙද්දෙන් හොතලා තමයි ගෙදර මරණය ගිහිල්ලා පවුලේ කට්ටියට මූණ පෙන්වුවේ නැහැ, මොකුත් නැහැ. ආපහු ගෙනලා අපි භූමි දානය කරේ දේවල පල්ලියේ. ඊට පස්සේ තිබුණේ මේ මරණ වාර්තාවේ තිබුණේ බීමත්කමෙන් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරගෙන ඒකේ තිබිච්ච විෂදුම ආග්‍රහණය කරලා පුතා නැති වෙලා කියලා. බීමත්කමෙන් අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇක්සිඩන්ට් එක මීට වැඩිය වෙනස් වෙන්න ඕනේ. අපිට ඒක දරා ගන්න බැරි චේතන මේ අද මේ ඉතා ගන්නත් බැරුව තමයි හිටියේ. ඒත් එක්කම ඒ අන්තිම කාලේ වෙනකොට යහපාලන ආණ්ඩුව කියලා එනකොට ඒක ප්‍රසිද්ධ වසීම් තාජුදීන් ඝාතනය හැම වේදිකාවෙම ප්‍රසිද්ධම ටොපික් එකක් වුණා. වසීම මරපු විදිය, මෙව කරපු විදිය එක එක දේශපාලඥයෝ ඒ වේදිකාවල වල කතා කරා. අපේ මිනිස්සු 90%ක් ඡන්දෙ දුන්නා. ඡන්දෙ දීලා යහපාලන ආණ්ඩුව අපි පත් කරා. යහපාලන ආණ්ඩුවේ යම්කිසි ප්‍රගතියක් තිබුණා. ඒ යනකොට තමයි අපිට ඇව්වා ආපහු මේ මරණය ගොඩාරන් පරීක්ෂණයක් කරන්න පවුලෙන් ඉල්ලුවාම අපි අවසරය දුන්නා. ඒ වෙලේ එදා මම කරපු සුදු ඉතිරෙදි කොලෙන් ඔතපු මරණය අපිට ලොකු රුකුලක් වුණා. ඒ මරණ පරීක්ෂණ වාර්තාව. ඒ මරණ පරීක්ෂණ වාර්තාව උසාවියේ නියෝග කරේ අධිකරණ වෛද්‍ය නිලධාරි කණ්ඩායමක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එක්කෙනෙකුට නෙවෙයි, 7 දෙනෙක් මගේ මතක ඇටියට ඒ මරණ පරීක්ෂණ වාර්තාව කරා. ඒ වෙලේ ඒගොල්ලන්ට ඇත්තටම රුකුලක් වුණා මේ ඉතිරෙද්දෙන් මරණය ඔතලා තියෙන එක. මගෙන් යවුවා. මං කිව්වා මට හිතුණා මම කරා, මට ඒකෙන් දෙයක් නෑ. පවුලේ කට්ටියට මේ මරණ ගෙනියලා පෙන්වන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඕක කරේ කියලා. මම කරේ කියලා. ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා මේ බීමත්කමින්වත් විෂ ආග්‍රහණය කෙනෙක්වත් නෙවෙයි, දස වද දීලා මේ දරුවව මරලා කියලා. මරලා පුච්චලා කියලා. ඇයි මේව කරන්නේ? එයා රගර් ක්‍රීඩකයෙක් නිසාද? දසවද දෙන්නේ දරුවා කරපු වරද මොකද්ද? ක්‍රීඩාවද?
මට තේරෙන්නේ මොකද්ද කියලා මේ. එක සැරේකින් වෙඩි තියලා මරණ එක නම් වෙන දෙයක් එක වේදනාවයි. අම්මා පැත්තකින්ම දස වද දීලා තමයි දරුවෝ මැරුවේ. ඒක අදටත් අපිට උහුල ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ මව අදටත් ඉන්නේ මා ආදිමක් මානසික පීඩනයකින්. අපිට කිසි මාණ්ඩුවකින් මේකට විසඳුමක් ලැබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා. 2015 දී යම් ප්‍රගතියක් ආවා. නමුත් එයාට ඒක ගියේ නැහැ. නමුත් අපිට අද වෙනතුරු වසීම්ගේ මරණය වෙනුවෙන් අපිට සාධාරණයක් ඉෂ්ට වුණා. ඒ ඇයිද කියන එක හරි ප්‍රහේලිකාවක්. මේ සමහර මහතුරුන් අදහස් දැක්වුවා වගේම රාජ්‍යයේ ඇතුළේ යම් ස්වාධීනත්වය නැති නිසාද කියන එක. මෙහෙම වෙන්න බෑ. නමුත් අපි S2 දකිනවා මේකට සම්බන්ධයි කියලා එළියෙන් කතා වෙච්ච උදවිගේ නම් අරේමෙන් බලනකොට සුභා ධර්මයා විසින් දඩුවම් දෙමින් ඉන්නවා. ඒක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. සුභා ධර්මයා විසින් ඒ දඩුවම් ලබා දෙමින් ඉන්නවා. අපිත් අපේ ආගමානුකූලව අපි අල්ලා දෙවියන් වහන්සේට බාර දීලා තිනවා මේකට මේ කරපු අපරාධයට දඬුවම් දෙන්න කියලා. දඬුවම් දිය යුතුයි. අපිට අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවා. වත්මන් රජයවත් පමා වෙලාවෝ 2012 මැයි 17 වෙච්ච සිදුවීම අද 2025 සැප්තැම්බර් 28 වෙනි දින. ඒතර අවුරුදු 13ක් විතර දැන් ගිහිල්ලා තියෙනවා. ඒ අවුරුදු 13ට පස්සේ හරි මේ නඩුව ආපහු අරගෙන මේකේ කරපු වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි කියන විශ්වාසය අපි ඉන්නවා. මේ රජයවත් මේක කරේ නැත්නම් අපිට ඉතින් ආයි කිසිම බලාපොරොත්තුවක් නැහැ මේක කරයි කියලා. රජයවල් 3-4ක් යටතේ මේ නඩුව තිබුණා. නමුත් හද වෙනකම් මේකට යුක්තියක් නැහැ. නමුත් මෙහෙමත් මේකෙන් උත් කෙරෙන්නේ නැත්නම් අපිට රංජන් රාමනායක කියනවා වගේ මුන් ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි කියන්නේ.